සුබ දවසක් දුවේ පුතේ. එතකොට අපි අද කතා කරන්නේ 9 වසර දෙවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ අන්තිම කොටස. ඒ කියන්නේ මිශ්‍ර අභ්‍යාසයේ තියෙන්නේ. එතකොට ඊට කලින් තියෙනවා පුතේ ඊට කලින් තියෙනවා හරි පුතේ. එතකොට අපි අන්තිම කොටස කතා කරන්නේ 2.5 කියලා තියෙනවා දිව්‍ය සංඛ්‍යා භාවිත කියලා. හරිද? එතකොට පුතේ උසස් පෙළ ICT විෂය කරනවා නම් ඔයාලට දැන් ඕනෙවල IT වලටත් මම හිතන්නේ සමහර විට අපි උසස් පෙළ IT වලට අනිවාර්යයෙන්ම තියෙනවා. බලන්න මේකේ ද්විමේ සංඛ්‍යා භාවිත කියලා දීලා තියෙනවා. ද්විමේ සංඛ්‍යා පද්ධතියේ මූලික සංඛ්‍යාංක වන්නේ. හරිනේ. එතකොට ද්විමේ සංඛ්‍යා කියලා අපි කතා කරේ බිංදුව එක කියන සංඛ්‍යා විතරක් යොදාගෙන අපි ඉලක්කම් විතරක් යොදාගෙන සංඛ්‍යා ලියන එකනේ. එතකොට අපි ඒවා ලියන විදිහ දශමයේ සංඛ්‍යා ද්විමේ සංඛ්‍යා කරන ද්විමේ සංඛ්‍යා දශමයේ සංඛ්‍යා කරන ඊට එකතු කරන අඩු කරන ඔය සියලුම දේවල් අපි දැන් කතා කරලා ඉවරයි. එතකොට කවුරු හරි ළමයිකේ වීඩියෝස් බලලා නැත්නම් අනිවාර්යෙන් අපේ channel එකේ බලන්න වීඩියෝ ලිස්ට් එකට ගිහිල්ලා අපි අනිවාර්යෙන් මාතෘකා වෙන වෙනම දාලා තියෙනවා වීඩියෝ විදිහට. ඒතර මම හිතනවා ඒ පාඩම් ටිකේ කොටස් ටික බලපු ළමයෙක්ට මම හිතන්නේ මේ දෙවෙනි පාඩම අමාරු වෙයි කියලා. හරිද? ඒතකොට දිමේ සංඛ්‍යා පද්ධතියේ මූලික සංඛ්‍යාංක වන්නේ 0 හා 1 වේ. 0 හා 1කින් දැක්වෙන අවස්ථා දෙක විදුලිය හා සම්බන්ධ කරගනිමින් විද්‍යුත් පරිපථයකින් ධාරාවක් ලැබීම එක සහ නොලැබීම බිඳුව ලෙස සලකා දිමේ සංඛ්‍යා ලෙස ආදේශ කරගෙන ඩිජිටල් උපකරණ සාදා ඇත. හරි. ඒ ගැන වැඩිදුර ඉගෙන ගන්න ඔයාලට ඉස්සරහට හම්බ වෙවි. උසස් පෙළ ICT වගේ කරනවා. හරිද? එතකොට බලන්න ඒ අනුව මේ දාලා තියෙන විස්තරය කියව ගන්න. බලන්න ඊට පස්සේ සටහන විදිහට දාලා තිනවා පුතේ. හතරේ පාදෙන් සංඛ්‍යා පද්ධතියක් ගොඩනැගුවොත් එහි භාවිතා කළ හැකි මූලික සංඛ්‍යාංක වන්නේ අපි දන්නවා. ඉතින් හතරේ පාදයෙන් කතා කරනවා නම් අනිවාර්යෙන් 0 1 2 3 විතරයිනේ. මොකද 4 කියලා පාවිච්චි කරන්න බෑ. අපි ඊළඟ කොටසට යනවා. ඒකනේ 10 පාදයකේ 0 1 2 3 4 5 6 7 8 9. ওই ටිකට ගියාට පස්සේ 10 අපි නිරූපණය කරන්නේ ඊළඟ ස්ථානෙට ගිහිල්ලා. හරි. එහෙනම් බලන්න වේ ඒ අනුව 1.4 වන්නේ 4 10යි. හරිද ඉතින්? 1.4 වන්නේ 4 10යි. ඒ කියන්නේ මොකද්ද? 1 පාදයේ 4 වන්නේ 4 10යි. 10 කියන්නේ පාදේ. එහෙනම් 10 පාදයෙන් 4 4 පාදයෙන් නිරූපණය කරන්න පුළුවන් අපිට 1 බිඳුව කියලා. ওই විදිහට ඔය වැඩ ටික තේරෙන්න ඕන. මොකද මේ දක්වා අපි කතා කරපු දේවල් ටිකත් එක්ක. හරි. අපි යමු මිශ්‍ර අභ්‍යාසයට. අමාරු නෑ. ඉක්මනට අපි ඉවර කරමු. හරි පුතේ. බලන්න මිශ්‍ර අභ්‍යාසය. මිශ්‍ර අභ්‍යාසය. හරිනේ. බෝඩ් එක පේනව නේද? හරි. අපි පන්ති පිළිබඳව සම්බන්ධ වෙන්න ඔයාලට ඕනම කෙනෙක්ට මෙන්න මේ නම්බර් එකට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. WhatsApp තියෙනවා. නැත්නම් කෝල් කරන්නත් පුළුවන්. හරි. හරි. channel එකේ description එකේ දීලා තියෙනවා පන්ති පිළිබඳව විස්තර. හරි. බලන්න මිශ්‍ර අභ්‍යාසය පළවෙනි එක. අගය සොයන්න එකතු කරන්න තියෙන්නේ. එකතු කරන්න තියෙන්නේ. එහෙනම් මෙන්න සංඛ්‍යා දෙකක් එකතු කරලා ඊට පස්සේ අඩු කරනවා. තුනක් සංඛ්‍යා තුනක් තියෙනවා. ඉලක්ක සංඛ්‍යා තුනක් තියෙනවා. ඒතර පළවෙනි දෙක එකතු වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක අඩු වෙනවා. එහෙනම් හොඳම දේ තමයි අපි පළවෙනි දෙක එකතු කරන් ඉන්නේ නේ. පළවෙනි දෙක එකතු කරන් ඉන්නේ. 1.1 2 සිංහලෙන් ලියන්නේ නැහැ. එකෙන් දාන ඉලක්කෙන් දානවා 1 1 2. ඔන්න ඔය දෙක අපි එකතු කරමු. බලන්න පුතේ. 1 1 අපි දන්නවා 2යි. හැබැයි ඒක දෙක ලියන්නේ බිංදුව 1. එතකොට මෙතන දෙක ඉස්සරහට එකක් යනවා. ඒතර ඒන 1යි මේ 1යි මේ බිංදුව එකතු කරාන් පස්සේ 1යි මේ බිංදුව 1 එකතු කරාන් 1යි 1යි අර එන 1යි ඒත් එක බිංදුවයි ඒත් බිංදුව දානවා. මෙතන ඔයාලට තේරෙනවා 1 1යි 2යි අර දෙන එන 1යි 3යි 3 අපි ද්විමේ සංඛ්‍යාවක් බවට පත් කරන් පස්සේ 1 1 එන්නේ. එහෙනම් 1 ලියනවා ඉස්සරහට එකක් යනවා. එතකොට ඔන්න ඕක තමයි එන්නේ. හරිද? ඕක තමයි එන්නේ. ඊට පස්සේ අපි ඕකෙන් අඩු කරන්න ඕනේ 1.11. 1.11 අඩු කිරීමක්. හරිද? එන්න අඩු කිරීමේ ලකුණු. බලන්න. බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ. බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ. එහෙනම් මේ තියෙන එක ගෙනියමු. මේ තියෙන එක ගෙනිච්චට පස්සේ 2යි මෙතනින්
තව එකක් ගෙනිච්චන් පස්සේ මෙතන එකක් වෙනවා මෙතන දෙකක් වෙනවා. දෙකෙන් එකක් එකයි. මෙතන එකයි තියෙන්නේ. දෙකෙන් එකක් ගෙනිච්චනේ. ඒතර එකෙන් එකක් බිඳුවයි. ඊට පස්සේ මෙතන බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. හරිද? ඊට පස්සේ මෙතන බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. මේන එක මේ පැත්තට ආවම දෙකක් වෙනවා. දෙකෙන් එකක් ගියන් පස්සේ එකයි. ඔන්න වැඩි. ඕක තමයි උත්තරේ. හරි? ඕක තමයි උත්තරේ. B. B බලන්න. එහෙනම් ඒක වෙනම දාලා තියෙනවා මෙන්න මේ විදිහට අඩු කරන්න කියලා. හරිද? එහෙනම් අපි මේ දෙක එකතු කරන් ඉමු. 1.1 ඒක වෙනම දාලා තියෙනවා එකතු කරන්න ඕන දෙක. හරි? 1 1 බලන්න. 1 1 2යි ඒ කියන්නේ 1 බිඳුවයි. බිඳුව දැම්මා. මෙතන ආයි 1 1 2යි ඒත් බිඳුවයි එකක් ඉතුරුයි. ඒත් 1 1 2යි 1 බිඳුවයි. ඔන්න එකතු වුණාට පස්සේ. ඒතර අඩු කරන්න කියන්නේ මොකද්ද? ඒකෙන් එන උත්තරේ මෙන්න මේකෙන් අඩු කරන්නලු. හරිද? එකේව කීයක් තියෙනවද? පහක් තියෙනවා. පහක් තියෙනවනේ. පහක් තියෙනවා. ඒතර මෙතන එන්න උත්තරේ 1.2 අඩු කිරීම. හරිනේ. ඔන්න වැඩේ. අඩු කිරීම. එකෙන් බිඳුවක් එකයි. එකෙන් බිඳුවක් එකයි. එකෙන් බිඳුවක් එකයි. එකෙන් එකක් බිඳුවයි එකයි. ඔන්න උත්තරේ. හරිනේ. ඔක තමයි උත්තරේ. ඊට පස්සේ බලන්න C. C කොටස. හරිම ලේසි අමාරු නෑ. බලන්න. එහෙනම් අපි පළවෙනි ගානෙන් දෙවෙනි එක අඩු කරමු. හරි? 1 1 බිංදු 2 1 1 2 1 1 බිංදුව 2 ඔන්න අඩු කරන්න තියෙනවා. හරිද? ඒතර එකෙන් බිංදුවක් එකයි අඩු කරන්නනේ අඩු කරන්න තියෙනවා. එකෙන් බිංදුවක් එකයි එකෙන් බිංදුවක් එකයි බිංදු එකක් බෑ. එහෙනම් මේ පැත්තට ආවට පස්සේ දෙකක් වෙනවා. දෙකෙන් එකක් එකයි. මෙතන එකයිනේ දෙකක් එහා පැත්තට එකක් ගියන් පස්සේ දෙකෙන් එකක් එහා පැත්තට යනවා. ඒතර මෙතන එක වෙනවා. ඒතර බිංදුවයි මෙතන නෑ මොනවත් බිංදුවයි. මොකද මේක තමයි මේ දෙකට යන්නේ. ඒතර මෙතන එකයි. ඊට පස්සේ අපිට එනවා ඔන්න උත්තරයක්. 1.1 1 1 හරිද? හරිනේ. ඊට පස්සේ අඩු කරන්න තියෙනවා පුතේ. ඒකෙන් අඩු කරන්න තියෙනවා 1 1 බිංදුව 2 බලන්න එකෙන් බිංදුවක් එකයි එකෙන් එකක් බිංදුවයි එකෙන් එකක් බිංදුවයි එකයි. ඔන්න උත්තරේ. අන්තිම උත්තරේ ඔය. හරිනේ. මං හිතනවා පැහැදිලි ඇති කියලා. ආයි මේකෙන් මේක ආවේ කොහොමද කියලා ආයි මුල ඉඳලා කියලා දෙන්න බෑ පුතේ. මොකද අපි කලින් වීඩියෝ වල සම්පූර්ණ මේවා මේ විදිහට ආවේ මෙන්න මේකයි මෙහිම ආවේ කියන එක කතා කරලා තියෙනවා වීඩියෝ වල. හරිද? හරි. එතකොට ඔන්න ගණන් ටික. ඊට පස්සේ බලන්න දෙවෙනි කොටසේ. දෙවෙනි කොටසේ තියෙනවා 1 2 1 1 2 1 1 ඔය විදිහට යන එක් එක් සංඛ්‍යාවට එකකින් වැඩි ඊළඟ සංඛ්‍යාව වෙන වෙනම ලියන්න. ඉතින් හරිම ලේසි. අපි පටන් ගමු. 2 දෙවෙනි ප්‍රශ්නේ මේකනේ. 1 sorry 1 1 1 2 ඒකට එකක් එකතු කරන්න කියලා කියන්නේ නේ. එකකින් වැඩි ඊළඟ සංඛ්‍යාව. මෙන්න ඔන්න මොකද්ද වෙන්නේ 1 1 1 බිංදුව. ඊට පස්සේ 1 1 2 1 2 1 1 බිංදුවයි එකක් ඉතුරුයි. ඒක ගියන් පස්සේ ආයෙ මේකත් එක්ක බිංදුව වෙනවා. හරි. ඊට පස්සේ 1 1 1 2 1 2 එකතු කරන්න තියෙනවා. මේ හැමතැනම එකතු කිරීමක් තියෙනවා. 1 1 ඒත් බිංදුවයි 2යි එකක් ඉතුරුයි. 1 1 ඒත් බිංදුවයි මොකද දෙක වෙනවා එකක් ඉතුරුයි. ඒකත් මෙහාට ආවට පස්සේ මෙන්න මේක වෙනවා. අර බලන්න. හරිම ලේසි. හරිම ලේසි. ඊට පස්සේ එකේම හතරක්. 2යි 1යි 1යි එකතු වෙන්නේ 1යි එකතු වෙන්නේ හරි. උතර එකතු කිරීම මේ විදිහට යන්න ඕන. මෙන්න මෙන්න. හරිනේ 1යි 1යි බිංදුවයි 2යි ඊට එකක් එනවා මේ පැත්තට බිංදුවයි ආයෙ මේ පැත්තට එකක් එනවා මේ පැත්තට ආයෙ වගා ඔය විදිහ තමයි. ඊට පස්සේ දැන් ඔයාලට තේරෙන්න ඕන දෙයක් පුතේ. බලන්න. මේ බලන්න. හැම එකකම අපි
මේ ද්විමේය සංඛ්‍යා කියන ටික අපි මෙන්න මෙහෙම ඝනකරාමුක නිරූපණය කරන්න බැලුවොත් ඔයාලට තේරෙන්න ඕන මෙතන මේ දෙකේ බිඳුවේනේ මේ තියෙන දෙකේ බිඳුව. දෙකේ බිඳුවේ අනිවාර්යෙන් එකයි. එකකට වඩා එකක් දාන්න බෑ. ඒකට එකක් එකතු වෙච්ච ගමන්ම මෙතනින් අයින් වෙලා මෙතනට යනවා. එතකොට දෙකේ එකයි දෙකේ බිඳුවයි. එතකොට මේක වටිනාකමක් වෙනවා මේක බිඳුවක් වෙනවා. බලන්න. එතකොට එක බිඳුව තමයි ආවේ. ඒ වගේමයි මේකත්. එතකොට අපි දෙකේ බිඳුවේ දෙකේ එකයි දාලා තියෙනවා. මෙතන වටිනාකම 2යි මෙතන වටිනාකම 1යි. එතකොට දෙකේ එකයි කියන්නේ 2යි 2යි 1යි 3යි. ඒකට එකක් එකතු නම් 4යි. ඒ කියන්නේ මේකට දාන්න පුළුවන් උඩරින් මේකට දාලානේ. 4 නිරූපණය කරන්නේ මේකට එකක් යනවා. එතකොට දෙකේ 2යි මේකෙන් මොනවත් නැහැ කියන්නේ මේ හැම එකක්ම බිඳුව වෙනවා. ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ. හරිම ලේසි. මේ හැම එකක්ම මේ විදියයි. මේ අන්තිම මේ දෙවෙනි ගාන සම්පූර්ණ ඒ විදිහක් තියෙන්නේ. හරි? ඒක තේරෙන්න ඕන. මේ දක්වා මේ වීඩියෝ ටික හරියට බලපුවා මේකට මේ ටික අමාරු වෙන්නේ නැහැ. මොකද අමාරු වෙන්න තරම් දෙයක් නැහැ මේක පුතේ. හරිම ලේසි මේක. හරි? මිශ්‍ර අභ්‍යාසය වුණාට ඇති දෙයක් නැහැ. හරි. එතකොට අන්තිම කොටසට තියෙන්නේ ඒකෙත් එක ඒවා හයක් තියෙනවනේ. දෙකයි එකක් ඉතුරුයි. මේකෙ මෙහිමයි නේ හැමතිස්සෙම. බිඳුවයි 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 එකයි. ඔච්චර. හරි. 10 පාදයේ 4 දෙකෙහි අගය දෙකේ පාදයේ සංඛ්‍යාවක් ලෙස දක්වන්න. 10 පාදයේ 10 පාදයෙන් 4 දෙක. 10 පාදයෙන් 4 දෙක කියන්නේ මොකද්ද? 10 පාදයෙන් 4 දෙක කියන්නේ 4 වරක් 4 16යි. ඒක දෙකේ පාදයෙන් දක්වන්නලු. දෙකේ පාදයෙන් අපි දක්වන්නේ කොහොමද මේවා? තුන්වෙනි ගාන. දෙකේ පාදයෙන් දක්වන්නේ කොහොමද? අපි බෙදාගෙන ගියානේ. 8යි ඉතුරු බිඳුවයි 2යි 4යි ඉතුරු බිඳුවයි 2යි 2යි ඉතුරු බිඳුවයි 2කින් 1යි ඉතුරු බිඳුවයි 2කින් බිඳුවයි ඉතුරු 1යි. මෙන්න මේ ටික ලියන්න ඕන. මොකක්ද එහෙනම්? එහෙනම් 4 2 දෙකේ පාදයෙන් ලිව්වට පස්සේ 1.4ක් එනවා. 1.4ක් එනවා. හරි නේද? දෙකේ බිඳුව කියන්නේ 1යි. දෙකේ 2 කියන්නේ දෙකේ 1 කියන්නේ 2යි. දෙකේ 2 කියන්නේ 4යි. දෙකේ 3 කියන්නේ 8යි. හරියටම හරි. ඕක තමයි උත්තරේ. 1.4යි 2. හරිනේ. හරිම ලේසි. අමාරු නෑ. බලන්න 49 10 අඩු කිරීම 32 10 යන්න සුළු කර පිළිතුර දෙකේ පාදයට හරවන්නලු. 10 කියලා දාලා තියෙන්නේ මෙතන පාවිච්චි කරලා තියෙන 10 පාදය. කියන්නේ අපි සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන පාදය සංඛ්‍යා පාදයනේ. හරි. ඒතර අනිවාර්යෙන් ගානක පාදේ දාලා නැහැ කියන්නේ ඒක මොන යටතේද? වැටෙන්නේ මොන පාදේ යටතේද? දශමය නැත්තම් 10 පාදයක් යටතේ. එහෙනම් 49න් 32ක් අපි සාමාන්‍ය විදිහට අඩු කරමු. අමාරු නෑ. 49න් 32ක්. ඒතර දැන් මේකේ පාදයක් දීලා නැහැනේ. එහෙනම් අනිවාර්යෙන් අපි දන්නවා මේ තියෙන්නේ 10 පාදයෙන්. 7යි. මෙතන මොනවත් අඩු කරන්න නැහැ 17යි. උත්තරේ 17යි. මෙයා කියන්නේ මොකද්ද? ඒක දෙකේ පාදයට හරවන්න. 17 දෙකේ පාදයට හරවන්න නම් 2යි. මෙතන 8යි ඉතුරු 1යි. 2යි 4යි ඉතුරු බිඳුවයි 2යි 2යි ඉතුරු බිඳුවයි 2යි 1යි ඉතුරු බිඳුවයි 1 2කින් බෙදුවම පස්සේ බිඳුවයි ඉතුරු 1යි. මෙන්න මේ විදිහට යනවා. 1 බිඳුව 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 1. එහෙනම් උත්තරය තමයි 1 බිඳුව 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 1 2. ඔන්න වැඩි. හරිම ලේසි. හරිද? ඊට පස්සේ බලන්න අන්තිම ගාන. 49 10 හා 32 යන්න මුලින්ම දෙකේ පාදයට හරවා ඉන්පසු අඩු කර කොටසේ පිළිතුරු ලැබේදයි ලියන්නලු. මෙන්න මේක ලැබෙනවද කියලා බලන්නලු. එහෙනම් අපි 49 දෙකේ පාදයට හරවමු. ඒ වගේම 32ක් දෙකේ පාදයට හරවමු. ඔන්න බලා ගන්න. 49 දෙකේ කීයද? 19ට 29යි ඉතුරු 1යි. 2යි. හරි නේද? 4යි මෙතෙන්ට 24. 2යි මෙතෙන්ට 4යි ඉතුරු 1යි.
මෙතනට 12යි ඉතුරු බිංදුවයි මෙතනට 6යි ඉතුරු බිංදුවයි මෙතෙන්ට 3යි ඉතුරු බිංදුවයි මෙතෙන්ට 1යි ඉතුරු බිංදුවයි ඉතුරු 1යි මෙතෙන්ට බිංදුවයි ඉතුරු 1යි හරිනේ හරි නේද 24යි ඉතුරු බිංදුවයි ඉතුරු 1යි හරි ඊට පස්සේ දෙකෙන් 12යි බිංදුවයි ඊට පස්සේ 12 දෙකෙන් බෙදුවම 6යි ඉතුරු බිංදුවයි 6 තුනෙන් 6 දෙකෙන් බෙදුවම 3යි ඉතුරු බිංදුවයි ඊට පස්සේ 3 දෙකෙන් බෙදුවම 1යි ඉතුරු 1යි 1 දෙකෙන් බෙදුවම බිංදුවයි ඉතුරු 1යි එහෙනම් මෙන්න උත්තරේ අපිට ආවා මොකක්ද 49 10 පාද සෝරි දෙකේ පාදයට හැරෙවට පස්සේ ඔන්න වැඩේ ඔන්න හරි ඊට පස්සේ අපි බලමු කීයද 32 අමාරු නෑ පුතේ හරි අමාරු නෑ 32 බලන්න 1යි 16යි ඉතුරු බිංදුවයි 2යි 8යි ඉතුරු බිංදුවයි 2යි 4යි ඉතුරු බිංදුවයි 2යි ඉතුරු බිංදුවයි 2යි 1යි ඉතුරු බිංදුවයි හරිද 2යි බිංදුවයි ඉතුරු 1යි හරිනේ ඕක තමයි වෙන්නේ දැන් මේක තමයි ගාන මේක තමයි අගේ 1.3යි සෝරි 1.5යි එහෙනම් 32 1.5 බලන්න 1.5 ඔන්න වැඩි එහෙනම් අපි අඩු කරමු අපිට අඩු කරමු 49 32ක් අඩු කරන්න තියෙනවා වෙන මල් ලියනවා 1 බිංදුවයි 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 1යි අඩු කරනවා 1 නේ අඩු කිරීමක් තියෙනවා 1යි බිංදුවයි 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 1යි ඔච්චරයි බලන්න 1යි බිංදුවයි 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 1යි උතර අපි දන්නවා මෙන්න ආවා උත්තරය මේ දෙක ගැලපෙනවා එහෙනම් හරිනේ එහෙනම් හරි පැහැදිලි නේද හරි පොඩ්ඩක් ඉන්න ඔයාලට පැහැදිලි පේන්නේ නැත්නම් මම තව පොඩ්ඩක් පදර පාට කරලා දෙන්නම් එතකොට 1යි බිංදුවයි 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 බිංදුව බලන්න පේන්නේ නැත්තම් විතරයි පැහැදිලි නම් ප්‍රශ්නයක් නැහැ. ඒතර මෙතන තියෙන්නේ 1 බිංදුවයි 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 1 1 බිංදුවයි 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 හරි ඊට පස්සේ උත්තරේ අපිට ආවා 1 බිංදුවයි 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 1 2 ඔන්න වැඩි හරිනේ මේ උත්තරය ඇවිත් එතර පුතේ ඔන්න අපි සාර්ථකව පාඩම් අංක දෙකක් ඉවර කරලා තියෙන්නේ. හරිද? මේක අපි YouTube එකට දාන්නේ ඔයගොල්ලන්ට උදව්වක් විදිහට අපේ පන්ති වල මීට වඩා පාඩම් කරලා ඉවර වෙලා තියෙන්නේ. හරි? ඒතකොට මම හිතනවා ළමයෙක්ට යම්කිසි ළමයෙක්ට අපේ මේ channel එකේ වීඩියෝ එකක් බලලා වුණත් මේ පාඩම් ටික කරගන්න පුළුවන්. බලන්න අපේ channel එකේ ගොඩාක් වීඩියෝස් දාලා තිනවා 10 11 9 කියන ශ්‍රේණි තුන තම වැදගත් වෙන වීඩියෝස් අපි දාලා තිනවා. ඔයාලට වෙන වෙන වශයෙන් බලන්නත් පුළුවන්. නැත්නම් පාඩමෙන් පාඩමට මේ යන වීඩියෝ සීරීස් එක බලන්නත් පුළුවන්. හරි පුතේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. එතකොට අපි දෙවෙනි පාඩම සම්පූර්ණ ඉවර කරලා තියෙනවා. සාරාංශය බලන්න. දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතියේ මූලික ඉලක්කම් 0.1 වේ. ද්විමේ සංඛ්‍යා පද්ධතියේ ස්ථානීය අගයන් 2.2 ආදී වේ. ඕක අපි දන්නවා. හරිනේ. එහෙනම් හරිම ලේසි මිශ්‍ර අභ්‍යාසයක් කියලා අමාරුනේ නෑ. උතර යම්කිසි ළමයට මේක අලුතෙන් බලනවා නම් මේ වීඩියෝ එක අලුතෙන් බලනවා හොඳම දේ තමයි මුල ඉඳලා වීඩියෝ ටික බලලා මේ වීඩියෝට එන එක. එහෙනම් YouTube එකට ඔයගොල්ලන්ට අපි දානවා මේ වීඩියෝ එක මොනවා හරි දෙයක් පුතේ වැදගත් වුණොත් අනිවාර්යෙන්ම ඔයාලා මේක ෂෙයා කරනවා තව ළමයින්ට බලන්න. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.